තව මාස 3න් මට 18යි. Okay, celebrations වලට කලින් මේක අහගන්න. ෂෝක් නේ මාරුනේ කියලා දාන්න එපා මට. Congratulations ඒවා එපා. 18 වුණාට ලංකාවේ වගේ කැනඩාවේ අපිට legally බොන්න බෑ. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මෙහි immigration law වගේ දෙයක් ගැන. මොකද ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. මගේ යාළුවෙක් මේ ස්පේන් වලින් ඉඳන් ආවා. එයා ඇවිල්ලා මෙහෙ පොඩි සීන් එකක් කළා. ඒ කියන්නේ වෙන ගෙදරකට ගලක් ගහලා කියලා එයා වායි යවුවා ඒ රටටම. ඉතින් ඔයා හිතනවා මෙහෙ ලෝ එක ටිකක් දරුණුයි. ඒ කියන්නේ මිනිස්සුන් ගත්තාම ඒගොල්ලෝ people වලට තමයි first priority එක දෙන්නේ. ඉතින් ෆස්ට් ඔයගොල්ලෝ ලව් කරපු හවර්ස් ගන්නට වඩා ඔයගොල්ලෝ මෙහි වැඩ කරන්න ගියොත් ඔයාලා වීසා එක කැන්සල් වෙන්න ගොඩක් chances තියෙනවා. මොකද මේගොල්ලෝ ගොඩක් බලනවා මේ දේවල් වගේ දේවල් ගැන. ඒ වගේම තමයි ඔයාලා බෝඩර් එක ක්‍රොස් කරනකොට දේවල් ඒගොල්ලෝ අහනවානේ. බෝඩර්ස් ක්‍රොස් කරනකොට මෙහි. ඒතකොට ඔයගොල්ලෝ එතනදී බොරුවක් කියලා ඔයාලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එකේදී වෙන දෙයක් තිබ්බොත් එතනත් ඔයාලා වීසා එක කැන්සල් වෙන්න පුළුවන්. ඔයාලා මිස්ටේක් එකකින් ඔයාලා ඩොකියුමන්ට්ස් වලට ඔන්ලයින් සබ්මිට් කරද්දී වැරදීමක් ආවොත් ඒගොල්ලෝ ඒක බලන්නේ ෆේක් ඉන්ෆර්මේෂන් කියලා. එතකොට ඒ කියන්නේ මිස්රිප්‍රසන්ටේෂන්. ඒගොල්ලෝ බලන්නේ ඔයාට වැරදිලා අරක මේක. එහෙම බලන්නේ. ඔයාලා මොනා කරත් ඒගොල්ලෝ රිජෙක්ට්. එච්චරයි. අලුතෙන් ගොඩක් ස්ටඩි පර්මිට් අඩු කරලා වර්ක් පර්මිට් දෙන එක අඩු කරලා මොකද මෙහෙට දැන් එන ගාණ වැඩි. ඒ වගේම මේගොල්ලෝ ගොඩක් අඩු කරා ගිය පාර මේගොල්ලෝ ස්ටඩි පර්මිට් එක්ස්පයර් වුණාම දුන්නේ නැහැ. ගොඩක් අයට ඒගොල්ලන්ගේ රටවල් වලට යන්න උනා. මේගොල්ලෝ පොපියුලේෂන් එක ඩ්‍රොප් කරා. also spouse work permits උත් ලිමිට් කරලා තියෙනවා. තව එක්කෙනෙක් මගෙන් අහලා තිබ්බා කොහොමද මෙහෙ ජොබ් එකක් එක්ක මෙහෙට එන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ ඔන්ලයින් ඇප්ලයි කරලා ඒ ජොබ් එකෙන් ඇක්සෙප්ට් කරලා ඒ කම්පැනි එකට විතරයි වැඩ කරන්න පුළුවන් ගොඩක් වෙලාවට. මොකද ඒගොල්ලෝ දෙන්නේ close work permit. open work permit ඕන නම් වෙනම work permit apply කරන්න ඕනේ. අර එහෙම ඕන නම් ඉතින් කම්පැනි එකට දාලා ඊට පස්සේ approval එක ආපුවම ඒගොල්ලෝගේ ලෙටර් එක අරගෙන work permit එකට දාන්න පුළුවන්. එතකොට close work permit එක. අනික මෙහි minimum wage එක ඔන්ටේරියෝ වල $16 අනිවාර්යෙන් ඒගොල්ලෝ පැයක් වැඩ කරොත් ඒගොල්ලන්ට 16 දෙන්න ඕනේ නැත්නම් ඒක ඉලීගල්. හැබැයි අල්ලපු රටේ අය හින්දා ජොබ් මෙහි ඒගොල්ලෝ පැයට $8 අරගෙන වැඩ කරනවා. ඒ හින්දා ගොඩක් අය මේ ජොබ් නැති වෙලා තියෙනවා ඒගොල්ලෝ හින්දා. ඉතින් කැනේඩියන්ස්ලා ටිකක් අවුල් ඒකට. ඉතින් මොකද ඒගොල්ලන්ට අපි හයි ස්කූල් යද්දී අපිට වර්ක් කරන්න පුළුවන්. හයි ස්කූල් වර්ක් කරන්න බැහැ මේ ළමයින්ට. මොකද අල්ලපු රටේ අය එහෙන අඩු ගානට මෙහෙ වර්ක් කරන හින්දා. ඒ වගේම තමයි ස්පවුස් වර්ක් පර්මිට් අඩු කරලා තියෙනවා. මට තාම 17යි. ඉතින් ලොකු දෙයක් දන්නේ නැහැ. මම තව වීඩියෝ එකක් ගෙන්නම් මම දෙයක් දැනගත්තාම. ඉතින් මම යුනි යන්න ඉන්නේ ළඟදිම. යුනිවර්සිටිස් ගැන මම දේවල් ගේන්නම්. yes මම එතකොට ටොරොන්ටෝ වලට යන්නේ.